ඉතින් අද කඩචෝරු රිවිව් එකක් තමයි අරගෙන එන්නේ. අදත් ගියා ටවුන් එකට ඒත් ගියේ නංගිව ක්ලාස් එකකින් අරගන්න. ඉතින් ඒ නින්දා මම අරගෙන ආව බඩුවක. අපි බලමු මම මොනවද අරගෙන ආවේ කියලා. මුලින්ම පෙන්නන්නම් මෙන්න මේක. තබෝකේ එකක් තමයි අරගෙන ආවේ. තබෝකේ එකක් අරගෙන ආවා. මයික්‍රෝවේව් දාලා හදාගෙන කන්න තමයි තියෙන්නේ. මේක උනා රුපියල් 950. මේක හදාගන්නත් හරිම ලේසි. ඒ වුණාට ඉතින් දන්නේ නැද්ද ඉතින් ආසාවට අරගත්තේ. මම පොඩි ප්‍රශ්න කරනවා. ඔයාලා සමහර වෙලාවට දුකින් ඉන්නලා මොකක් හරි හිතට අවුලක් වෙනවම ඔයාලා මොකද්ද කරන්නේ? මේක ගැන හිතම ඉන්නවද? නෑ. එහෙනම් අපි ඒකට සොලියුෂන් හොයන්න ඕනේ නේද? සොලියුෂන් හොයන්න ඕන. නැත්නම් අපි ආයේදී අමතක වෙනවන හරි දෙයක් කරන්නේ. අන්න ඒ දේ තමයි අපි කරන්නේ. ඉතින් දැන් මම අද වෙච්ච පොඩි අවුලකට සිත්‍රි දීමකට ලාඩ් මම ටවුන් එකට ගියා. ඊට පස්සේ ඉතින් මම අරගත්ත වේව කරන දේවල් දැන් මට ගෙදර ආවට පස්සේ මේ ප්‍රශ්න අමතකයි. හරි ඊට පස්සේ මේ චොක්ලට් එක ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ඕලෝ එකේ බිස්කට් එක මැජික් ඕලෝ එකේ බිස්කට් එක අරගත්තා. මෙන්න මේ විදිහට කියුට් මොන වර්ගයක් තියෙනවා. කපාගෙන මේ හදන්න ඇති. මේක අර මොනවාද? අලියෙක් ඉන්නේ වගේ එකක් තියෙනවා. අලියෙක්. එහෙම තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මම නිවාඩු පාඩු ඉන්න වෙලාව හදන්න කියලා මම අරගත්ත පූරි පැකට් එකක් ඒක මම ෆ්‍රිජ් එකට දැම්මා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ වෙන්නේ කුරක්කම් පිටි එක අරගත්තා. ඒත් මම සාමාන්‍යයෙන් මම නිකන් ඉන්න වෙලාවට පොඩි කෑම ಜಾති හදනවා. අන්න මේ වැස්ස දවස්වල කෑම ಜಾති හදලා ගන්න ආසයි. ඉතින් මම ඒ හින්දා අරගත්තා මේ ආම්ප පිටි එක. කුරක්කම් පිටි එක මම පෙන්නුනේ. පූරි පැකට් එක අරගත්තා. ඉතින් මේක දැන් මේ අපි දැන් බලමු මේ තබුක එක කොහොමද හදන්නේ කියලා. මේ තමයි පවුඩර් එක. මේ තමයි අපේ තබුකේ ටික. හදාගන්න. මෙන්න මේ අඩියේ තියෙන මෙන්න මේ ලයින් එක වල පේන්නේ නැතුව ඇති. මේ හරියට යනකම් තමයි අර තබුකේ ටික දාලා ඉවර වෙලා වතුර ටික දාන්න ඕනේ. අරක හැදෙනකන් අපි මේක කඩලා බලමු. අරක නෙමෙයි තබෝකි. මේකේ තියෙනවා ස්ට්‍රෝබෙරි ක්‍රීම් බිස්කට් එක. ආයෙ තියෙනවා ක්ලාසික් ක්‍රීම් බිස්කට් එක. ආයෙ තියෙනවා මගේ චොකෝ ක්‍රීම් බිස්කට් එක. මේ තුන තමයි මේකේ තියෙන්නේ. 120යි. මේකක් 120 120 තුනක් තියෙනවා. මම ගියෝදී මෙන්න මේක හදන්න තියෙන. ඊට පස්සේ අපේ නංගි හදපුවාම මම ඔයාලට ෆොටෝ එකක් එක මේ පැත්තෙන් දානවා. වන්නේ මේවා තියාගෙන තමයි කන්නේ. ඒකට දැන් මම කන්න බලනකොට අපේ ගෙදර මේවා ඉතුරු වෙලා තියෙද නැද්ද කියන්න දන්නේ නැහැ. හදාගත්ත ළමයි එක මේ තියෙන්නේ. මම දැන් පෙන්නන්න ගියොත් හැදෙන්නේ. මම ඔයාලට චුට්ටක් ඔයාලට පේනව නේද? මම ඔයාලට මෙහෙම පෙන්නනවා. ඔන්න ඔහොම තමයි අපේ තබෝකේ එක තියෙන්නේ. අපි බලමු මේක දැන් රසයිද කියලා කාලා බලලා. සරගෙන සෝස් එක රසක් නැහැ. බදාව එකක් කාලා බලමු පොඩ්ඩක්. අවුලනා ෂේප් ගානේරිට පාඩුයි. එහෙනම් බයි. මම ෆස්ට් ටයිම් ෆුඩ් රිවිව් එකක් කරන්න මෙහෙම ඇවිල්ලා. මගේ ඉතින් ඇත්තම මගේ ඔනස්ම රිවිව් එක තමයි දුන්නේ. බයි බයි.